හායි කොහොමද සුබ දවසක් හැමෝටම ඉතින් මට අද කුකින් වීඩියෝ එකක් ගේන්න හිතුණා මොකද මට හම්බුණා අලුත් ප්‍රෙස් චිකන් පාර්ට්ස් ටිකක්. ඒකේ පාර්ට්ස් කිව්වට මෙතන මම පීකුදු ගත්තේ නෑ මොකද මම බබාලාට තමයි මේක ගොඩක් හදන්නේ. පීකුදු ගත්තේ නැති පීකුදු විසයි කියන හින්දා මම දැන් පීකුදු සාමාන්‍යයෙන් චිකන් පීකුදු මම ගේන්නේ කලාතුරකින් ආසාවකට විතරයි. ඉතින් මේකේ තියෙනවා බිත්තර මදු තියෙනවා. ඒ වගේම බිත්තර තියෙනවා ගල්බොකු තියෙනවා. බිත්තර මදු කියන්නේ මගෙත් හරිම ආසම කෑමක්. බිත්තර මදු කියන්නේ බිත්තර නෙවෙයි ඒක කන අය දන්නව ඇති. හරිම රසයි. ඒක තියෙන්නේ කරි චිකන් ලගේ නැත්තම් කිකිලියන්ගේ විතරයි බොයිලර්ස් ලගේ නැහැ. ඉතින් මේ විදිහට මම මගේ 3-5 මේ මිරිස් අවු මිරිස් මම මේ විදිහට ලේසියට ෆ්‍රිජ් එකේ මමත් දාගෙන ඉන්නේ. මමත් මේ වගේ දාගන්න පුරුදුනේ ලේසියටත් පහසුවටත් තමයි. මොකද බබාලා දෙන්නත් එක්ක ඉක්මනට හදිස්සිය මොනවා හරි දෙයක් උයා ගන්න වෙන වෙලාවල් එනවා. එතකොට හරිම ලේසි මේ විදිහට බොක්ස් එකකට දාලා හොදලා ෆ්‍රිජ් එකේ තියාගත්තාම ඒක මමත් දැක්කේ Facebook එකේ වීඩියෝ එකකින් මම ඒ විදිහට දැකලා තමයි මමත් පුරුදුනේ. ඉතින් මේ විදිහට මම බිත්තර ටික වෙනම හොදලා අරගෙන තියාගත්තා. එතකොට සුදු ලුණු තක්කාලි රම්පේ කරපිංච ගත්තා. මම මාළු මිරිස් කරල් දෙකක් කපලා ගත්තා. අමු මිරිස් එක කරලක් ගත්තා. මොකද මම අමු මිරිස් චුට්ටක් මේ මාළු මිරිස් කරල් දෙකක් දාපු හින්දා බබාලා දෙන්නට මම ගොඩාක්ම සැරට ඒ කියන්නේ අර අපි හායි හුයි කියන දවිල්ල තියෙන ඒ සැරට මම උයන්නේ නැති හින්දා සාමාන්‍ය නෝමල් කන විදිහට තමයි කන්න පුළුවන් විදිහට මම හදන්නේ. ගොඩක් අය චිකන් කිව්වම ගොඩාක් සැරට හදනවනේ. ඉතින් මේ මගේ අලුත් ස්පයිසි බොක්ස් එක මේක දැනට තාම මට අස් කරගන්න බැරුව ගියා. මම 3-5 දානවා. 3-5 ටිකක් මේ විදිහට චුට්ටක් වැඩියෙන් දාලා මේ තියෙන්නේ ගෙදර කොටපු මිරිස් එකෙන් මම භාගයක් දාලා අනිත් එක වහලා අරන් තියාගත්තා. මිරිස් හැඳි 3ක් දැම්මා. 3-5 තමයි මම ටිකක් වැඩිපුර දාන්නේ. කහ චුට්ටකුත් එකතු කරගන්නවා. ඉතින් මගේ මේ අලුත් බොක්ස් එකට මට තව දේවල් දාගන්න බැරුව ගියා. අනිත් දේවල් තියෙන්නේ මගේ පරණ බොක්ස් එකේ තාම. ඉතින් ගෑස් ලිපේ මං අද උයන්නේ. නේ මොකද මට අද මේ දර ගෙට ගන්න බැරුව ගියා. වැස් පොඩි වැස්සක් ගියත් එමුණා. මේ විදිහට සුදු ලුණු කරපිංච සේරම තෙල් ටිකක් දාලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. මේක හරිම රසයි මම මේ හදන විදිහට. සමහර අය කිරි දාලත් හදනවා. ඒ වුණාට මට නම් රස ඇත්තටම මේ චිකන් පාර්ට්ස් කියන එක තෙල්ලට දාපුවම තමයි. මොකද කිරි දාපුවම මේ කෙවලේ කෑවත් උණුවෙන් ආයි පස්සේ කන්න පොඩි මට නම් අප්පිරිය ගතියක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට දාලා තියෙනවා නම් අබැට චුට්ටකුත් දාගන්න. මගේ අබ තිබ්බේ නැහැ. ඉවර වෙලා ওই විදිහට දාලා හොඳට තෙල් චුට්ටක් මම වැඩියෙන් එකතු කරනවා. මොකද මම සමහර වෙලාවට සමහර කෑම වලට තෙල් ටිකක් වැඩියෙන් දානවා රස වැඩි කරගන්න. සමහර අය නම් පොඩ්ඩයිනේ දාන්නේ. මේකට මම තව එකතු කරලා තියෙන උළු හාල් ටිකක් එකතු කරලා තියෙනවා. කුරුඳු පොතු එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් වෙන වෙනම චුට්ටක් ඉස්සෙල්ලාම සුදු ලුණු ටික කරපිංච ටික ඒ වගේ දාලා මේ විදිහට මේවා කරගන්න පුළුවන්. මම මේකට එක බිත්තර ගෙඩියක් මම දාලා බැලුවා. ඒක පුපුරනවද දිය වෙනවද කියලා. බිත්තර ටිකත් මම මේ විදිහට බැදෙන්න දුන්නා. එතකොට හොඳ හයියට ඒක එනවා. නැත්තම් අර බිත්තරයි අපි සේරම එකට කලවම් කරන්න ගත්තොත් සමහරලාට බිත්තර පුපුරන්න මේ පැලිලා අර ඒක ඇතුලේ තියෙන සාරු එක එළියට ගියාම රස නැහැ. ඉතින් ඒ හින්දා මම බිත්තරයක් එකට දාලා චෙක් කරුවා. ඒක ඉතින් මුකුත් තුන්නේ නැති හින්දා මම ඊටු බිත්තර ටිකක් දාලා මේ වගේ පොඩ්ඩක් බැදෙන්න දැම්මා. මේ මගේ කලින් 3-5 ගාගත්තු පාර්ට්ස් එක. මේකේ මම ඔයාලට කියලා තියෙනවා තියෙන්නේ ගල්බොකුයි චිකන් බිත්තර මදු කියන එකයි. බිත්තර මදු කාලා නැත්තම් කාලා බලන්න ඒක හොයාගන්න චුට්ටක් අමාරුයි. මාකට් එකේ වුණත් මොකද කරි චිකන් ලගිනේ තියෙන්නේ. ඒ හින්දා මේ බොයිලර්ස් ලගි නැහැ. ඉතින් මේ විදිහට එකතු කරනවා. මේක මේ සමහර අය කියන්නේ මම කණ්ඩ කැමති විදිහ මට රහ විදිහ තමයි මේක. කළු කුඩු දාන්නත් පුළුවන්. කළු කුඩු දැම්මොත් මේකේ පොඩි එනවා චුට්ටක් නිකන් පොඩි මේ කියන්නේ මේකේ අර පේන මේ නියම රස ගන්න චුට්ටක් මට නම් අමාරුයි. එහෙම උයන්න පුළුවන් අය ඇති කැමති අය. මගේ රස ඒක නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ තාම මේක
හරියට මේව වෙලා නැහැ පැහැදිලි තියෙන්නේ. හරිම රසට තිබ්බා මේ වෙද්දි අපි ඔක කාලත් ඉවරයි. වීඩියෝ එක එඩිට් කරද්දි. මොකද මේකේ චුට්ටක්වත් ඉතුරු නැහැ. එදා රෑ වෙද්දි රෑට මම හැදුවේ. එළි වෙද්දිත් කිසිම චුට්ටක්වත් මට ඉතුරු නැහැ. කට්ටිය ගෙදර අය ගොඩාක් රසයි කියලා පේනවද? මේකේ මීට වැඩිය මේ පාටට වැඩිය හරිම ලස්සන පාටක් ආවා මේ. අර ලයිට් එකේ එළියටත් එක්ක ෆෝන් එකේ. ඉතින් ওই විදිහට ඔයාලත් හදලා බලන්න. ගිහින් එන්නම් හැමෝටම